මේ දවස්සල ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව ආසන්නයෙන් සිද්ධ වෙලා තියෙන මුහුදේ වෙනස්කම් ගැන විද්‍යාඥයන්ගේ ලොකු අවධානයක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මේ ස්වාභාවික සංසිද්ධියක්ද. එහෙමත් නැත්නම් අනාගතේ එල්ල වෙන්න තියෙන විශාල අනතුරක පෙරනිමිත්තක්ද. එය ලංකාවට බලපාන්නේ කොහොමද? ස්වාභාවික සංසිද්ධියක් නම් ඒකට ඇත්තටම හේතුව මොකක්ද? මේ හැමදේම දැනගන්න රැඳී සිටින අද වීඩියෝවේ අවසානයේ තෙක් වීඩියෝ විස්සරට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. අද අපි මේ කතා කරන්න යන්නේ සාගරයේ අද්භූත විකෘතියක් ගැන. ඇත්තටම මේකට විද්‍යාත්මක හේතු තියෙනවා. මේ ඉන්දියන් සාගරයේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ හේතුවෙන් ඇතිවෙච්ච එබුමක් කිව්වොත් හරි. මේක වැඩි අහන්න හම්බෙන දෙයක් නම් නෙවෙයි. ඒ වගේ ගුරුත්වාකර්ෂණයක් හේතුවෙන් ඇතිවෙන එබුමක් සරලව හඳුන්වන්නේ ග්‍රැවිටේෂනල් හෝල් එකක් කියලා. විද්‍යාඥයන්ගේ අදහස අනුව මේක ඇතිවෙන්න හේතුව නම් මීට අවුරුදු මිලියන ගානකට කලින් පුරාණ මහද්වීප විඳ වැටෙද්දී වරින් වැඩි ඝන ද්‍රව්‍ය පොළව ඇතුළට කිඳා බැස්සා කියලා. අන්න ඒ හේතුව නිසා මෙහෙම බැසීමක් ඇති වුණා කියලා. කොහොම වුණත් මේක පිහිටලා තියෙන්නේ ලංකාවේ ඉඳන් දකුණු පැත්තට කිලෝමීටර් 1200ක් ආසන්නව. ඒ වගේම ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර මුහුදු සීමාවේ. මේක මුලින්ම හොයාගෙන තියෙන්නේ 1948. හැබැයි මේකට හේතුව හොයාගෙන තියෙන්නේ නම් මේ ළඟදී. මේ බොහොම ස්වාභාවික හේතුවක් කියලා තමයි කියන්නේ. ඒ වගේම ගුරුත්වාකර්ෂණයේ බලපෑම මත සිද්ධ වෙන සංසිද්ධියක්. ඒ වගේම විද්‍යාඥයෝ තවදුරටත් සඳහන් කරන විදිහට පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ අඩුම අගේ මෙතන තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම චන්ද්‍රිකා හරහා ගවේෂණය කිරීමේදී විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේක වර්ග කිලෝමීටර් මිලියන 3ක තරම් පරාසයක් පැතිරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේක පිටලා තියෙන මුහුදු මට්ටම පෘථිවියේ අනිත් මුහුදු මට්ටම් වලට වඩා මීටර් 106ක් පහළින් තමයි තියෙන්නේ. 2023 ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් මගින් කරපු පර්යේෂණයකින් තහවුරු වෙලා තියෙනවා මීට අවුරුදු මිලියන 200කට කලින් සිද්ධ වුණු ගොන්ඩ්වානා භූතැටි විභේදනය වෙන අවස්ථාවේ විශාල පාෂාණ කොටස් ප්‍රමාණයක් මේ විදියට ඉන්දියන් සාගරයේ පතුලට බැහැලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි තවත් මේ පිළිබඳව විද්‍යාත්මක මතයක් තමයි මේ ගුරුත්වාකර්ෂණ එබුම ඇතුලේ කුඩා මහද්වීපයක් ගෙලා බැහැලා තියෙනවා කියන එක. ඒ වගේම භූවිද්‍යාඥයින් මේකට නමකුත් තියලා තියෙනවා. ඒ තමයි මයුරිෂියා මහද්වීපේ. එයාලට අනුව මේක මීට අවුරුදු මිලියන 85කට කලින් මැඩගස්කරේ සහ ඉන්දියාව අසලෙන් කැඩිලා වෙන්න උණු කොටසක් කියලා. මේක එහෙම් පිටින්ම මේ විදියට ගිලා බැස්ස කියලා එයාලා කියනවා. ඒ වගේම ඉදිරියටත් පෘථිවියේ හැඩේ මේ විදියට ගුරුත්වාකර්ෂණීය සංසිද්ධි නිසා වෙනසකට ලක් වෙලා කියලා මත පළ කරලා තියෙනවා. හැබැයි ඒ අද හිට නම් නෙවේ. කොහොම වුණත් ශ්‍රී ලංකාව ළඟ කලාපයේ ඇත්තටම ගුරුත්වාකර්ෂණ බලය අඩුස්ථාන බහුලයි. ඉතින් ඒ හරහා අපිට මතයකට එන්න පුළුවන් මේ සංසිද්ධිය ඇත්ත කියන එක. ඉතින් මෙතන විතරක් ගුරුත්වාකර්ෂණ බලය අඩු වුණේ කොහොමද? විද්‍යාඥයින්ට අනුව ඉස්සර අප්‍රිකා මහද්වීපයත් ලංකාවත් එකටනේ තිබුණේ. මේ කියන්නේ ගොන්ඩ්වානා විභේදනයට කලින් තත්ත්වය. ගොන්ඩ්වානා විභේදනය වෙනකොට මැන්ටල් ප්ලියුම් එකක් සිද්ධ වුණා කියලා අපි කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවනේ. එක සරලවම පැහැදිලි කළොත් පෘථිවි අභ්‍යන්තරයේ තියෙන මැග්මා කුටීරවල තියෙන මැග්මා පිටට ගලා එන එක. ඉතින් මේ පිටට එන මැග්මා අඩු ඝනත්වයෙන් යුත් කොටස්. මේක මේ මැන්ටල් එකේ. එහෙමත් නැත්නම් පෘථිවි කබලේ ඝනත්වයේ අඩු කළා. අන්න ඒ නිසා තමයි මෙතන අඩු ගුරුත්වාකර්ෂණ ශක්තියක් තියෙන හේතුව. මෙන්න මේක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මුහුදු මට්ටම ගෝලීය වශයෙන් මීටර් 106ක් අඩුවෙන් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේක හැදුණු විදිහ ගැන තවත් මතයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන කතාවක් තමයි අතීතයේ ලෝරාසියාව සහ ගොන්ඩ්වානා කියන සුපිරි මහද්වීප අතර තිබුණු ටෙතිස් කියන පුරාණ සාගරයේ අවසානයත් එක්ක මේ ගුරුත්වාකර්ෂණ සිදුර ඇති වුණා කියනවා. ටෙතිස් සාගරයේ අවුරුදු මිලියන 180කට කලින් ගොන්ඩ්වානා බිඳී යාමේදී යුරේසියානු තහඩුව යටින් ලිස්සා ගියපු පෘථිවි පෘෂ්ඨය කෑල්ලක් මත පිහිටලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා ඒ කබලේ කැඩිලා ගියපු කොටස මැන්ටලේ ගැඹුර කිඳා බැහැලා තියෙනවා කියලා අවුරුදු ගානක් පෘථිවි පෘෂ්ඨයේ හැසිරීම නිරීක්ෂණය කරලා වාගෙන තියෙනවා. ඇත්තටම මෙහෙම තැනකට වැටුනොත් මොකක් වෙයි කියලාද ඔයා හිතන්නේ? ඉන්දියානු සාගරයේ මේ තියෙන ගුරුත්වාකර්ෂණ සිදුරක් තියෙන්නේ අනිත් තැන්වල තියෙන සාමාන්‍ය බලපෑමම තමයි. මෙතන තියෙන එකම වෙනස ඊටාම
ඉතාම දුර්වල ගුරුත්තාකර්ෂණ බලයක් තියෙන එක. මෙතන මුහුදු මට්ටමේ අවපාතයක් තිබුණට හිස් තැනක් නෙවෙයි. මේක යට මැක්මා කොටස් වලින් ආවරණය වෙලා තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ වගේම විද්‍යාඥයෝ මතපල කරන විදිහට මේක යට ගිලී ගියපු මයුරේෂියා මහද්වීපයේ කොටසක් තැන්පත් වෙලා ඇති කියලා හිතනවා. මේක ස්වාභාවික ආපදාවක ලක්ෂණයක්ද? මේ විදිහට මතයක් නිර්මාණය වුණත් ඇත්තටම මේක ස්වාභාවික ආපදාවක් හේතුවක් හරි එහෙම නැත්නම් ස්වාභාවික ආපදාවක ලක්ෂණයක් නෙවෙයි. විද්‍යාඥයින්ට අනුව මේක ස්ථීර භූමි ලක්ෂණයක්. නමුත් යම් යම් හේතුන් මත මේ කුඩා වීම, විශාල වීම හෝ අතුරුදහන් වීම පෘථිවි අභ්‍යන්තරයේ සාධක මත රැඳිලා තියෙනවා කියන එක තමයි එයාලගේ අදහස. ඒ වගේම මේක භූමිකම්පා වීමෙන් සුනාමි හෝ වෙනත් ස්වාභාවික ආපදාවකට බලපාන දෙයක් නෙවෙයි කියලත් විද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ භූමිකම්පා සහ ගිනිකඳු පිළිබඳව පොළව අධ්‍යයනය කිරීමක් කරනකොට මේක යම් වැදගත්කමක් තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. නමුත් මේක අනතුරක සේයාවක් නෙවෙයි කියන එක පැහැදිලි. මේ ගුරුත්වාකර්ෂණ සිදුර එහෙමත් නැත්නම් ග්‍රැෆිටි හෝල් එක ගැන විශේෂ කරුණු කිහිපයක් තමයි දැන් කියන්න හදන්නේ. 1. මෙතන තමයි ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන. 2. මේක මරියානා ආගාධය වගේ විශේෂ ස්ථානයක් නෙවෙයි. ගෝලීය සංසිද්ධියක් විතරයි. 3. මේක විශාල භූගෝලීය ප්‍රදේශයක් ආවරණය කරනවා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ඉඳන් මොහොතේ ගැඹුරු ප්‍රදේශයේ දක්වා මේක පැතිරලා තියෙනවා. ඒ වගේම මේක ඇතිවෙන්න විශේෂ හේතුව මේකයි කියලා කියන්න පුළුවන් හේතුවක් නැහැ. ඒ වගේම මෙතන පුරාණ සාගරයක කොටස් තියෙනවා කියලා 2023 විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඒ මීට අවුරුදු මිලියන 20කට කලින් තිබුණු ටෙස්ටිස් සාගරය කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක චන්ද්‍රිකා ගවේෂණය කිරීමේදී අහම්බෙන් හොයාගත්ත සංසිද්ධියක්. ඒ වගේම වර්ග කිලෝමීටර් මිලියන 3ක් ආවරණය කරනවා කියන්නේ ඉන්දියාව තරම්ම ප්‍රමාණයක් පුරා පැතිරලා තියෙනවා කියන එක. මේකේ වැදගත්කම ගැන කතා කළොත් විද්‍යාත්මක වැදගත්කම තමයි පෘථිවි අභ්‍යන්තර වෙනස්කම්, භූගෝලීය ව්‍යුහය සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ විෂමතා අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම චන්ද්‍රිකා ගමන් මාර්ග, ග්‍රහලෝක ගවේෂණ සහ තාරකා භෞතික විද්‍යාවේ අධ්‍යයනයට මේක උදව්වක්. ඒ වගේම චන්ද්‍රිකා ගමන් මාර්ග සහ GPS පද්ධතිවල නිවැරදි තොරතුරු දෙන්න මෙතනින් පුළුවන් වෙයි. මොකද ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුයි කියන්නේ එතන පර්යේෂණ චන්ද්‍රිකා පිහිටවන්න පුළුවන් කියන එක. ඒ වගේම මෙතන පාරිසරික වැදගත්කම තමයි මේක සමුද්‍ර ධාරා උෂ්ණත්ව බෙදා හැරීම සහ දේශගුණ රටාවන්ට යහපත් විදිහට බලපෑම් ඇති කරනවා. ඒ වගේම සුනාමි සහ සමුද්‍රික ආපදා අඩු කරනවා. මේ ගුරුත්වාකර්ෂණ සිදුර ඉදිරියේදී ගුවන් ගමන් වලට වගේම සමුද්‍රික ගවේෂණ වලට හොඳ තාක්ෂණික සහයෝගයක් දෙයි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. මේ කලාපයේ ගුරුත්වාකර්ෂණ විෂමතා ඛනිජ තෙල් සහ වෙනත් සමුද්‍ර සම්පත් හඳුනා ගැනීමට උදව් වේවි වගේම අනාගත ලෝකයේ බලශක්තිය හා සම්පත් අවශ්‍යතා සපුරාලීමට මේ වැදගත් වේවි. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලපෑම ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම, මුහුදු මට්ටම ඉහළ යාම සහ අනෙකුත් පාරිසරික විපර්යාස පිළිබඳව මතයන් නිවැරදි කරන්නත් උදව් වේවි. මේ කලාපයේ භූගෝලීය වෙනස්කම් ඉන්දියන් සාගරයේ රටාවලට සුනාමි, භූමිකම්ප සහ වෙනත් ආපදාවලට එරෙහිව සූදානම් වෙන්න හොඳ හේතුවක් වේ. ඒ වගේම අනාගතයේදීත් මේ ගැන පර්යේෂණ දියත් වේවි. ඒ නිසා ගෝලීය සහයෝගීතාවයෙන් සුපිරි සොයා ගැනීමක් කරන්න හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්නයේ තියෙන මේ වැදගත් භූමිය හැම අතින්ම වැදගත් තැනක් විදිහට පත්වේවි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එhmenan තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.